හෙලෝ යාළුවනේ කොහමද? අද අපි බලන්න යන්නේ මොනොලිත් කියන කතාව ගැන. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ලෝකයේ තියෙන හොඳම ආරක්ෂිත කාර් එකක් ගැනයි. මේ මෝටර් රථය අති ආරක්ෂිත නිපැයම් වලින් සම්මතයි. ඉතින් මේ කතාවේ ප්‍රධාන නිළිය සහ එයාගේ දරුවා සමග ගමනක් යනවා. ඉතින් මේ කාන්තාව කවුරුත්ම නැති නිහැඩියාව විතරක් තියෙන කාන්තාරයේ මැද්දේ තියෙන පාරකට වාහනය හරවනවා. ඉතින් මේ කාන්තාවගෙන් පොඩි අතපසුවීමක් වෙනවා. ඒ තමයි මේ ලෝකයේ තියෙන ආරක්ෂිතම මෝටර් රථය තුල තමාගේ දරුවව ඉරවෙන එක. ඉතින් මේ කාර් එකේ තියෙන AI තාක්ෂණය නිසා පිටතින් කවුරුරි දොර අරින්න උත්සාහ කරොත් ඒ දොර ලොක් වෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. කවුරුත්ම නැති කාන්තාරයක මේ වගේ සිද්ධියක් වුණොත් මොකද කරන්නේ? ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු ෆිල්ම් එක බලන්න. කතාව පටන් ගැනීමේදී අපිට පෙන්නනවා මොනොලිත් කියන මෝටර් රථය අඳුන්වා දෙන TV ඇඩ් එකක්. ඒ ඇඩ් එකෙන් කියනවා මේ මෝටර් රථය ලෝකයේ තියෙන ආරක්ෂිතම කාර් එක ලෙස සම්මානයකට ලැබී ඇති බව. මේ කාර් එකේ තියෙනවා එක විදිහේ ඇඩ්වාන්ස් ෆීචර්ස්. ඒ හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් කාර් එකේ ඇතුලේ ඉඳන් වගේම එහෙමත් නැත්නම් කාර් එකේ තියෙන AI ෆෝන් ඇප් එකකින් විතරයි. ඒ ඇප් එකේ නම ලිලි. ඊට පස්සේ අපිට පෙන්නනවා අද කතාවේ ප්‍රධාන නිළිය සහ එයාගේ දරුවා සමග ගමනක් යනවා. අර ලෝකයේ තියෙන ආරක්ෂිත කාර් එකේ. මේ දෙන්න මෙහෙම යන්නේ එයාගේ නැන්දම්මගේ ගෙදරට. හැබැයි මෙයාගේ මහත්තයාට එන්න වෙන්නේ නැහැ. මොකද එයා පයිලට් කෙනෙක් නිසා. එයා වැඩවලට හිර වෙලා. ඉතින් මේ කාර් එක ගොඩක් ඇඩ්වාන්ස්. ඉතින් අපිට මේ වෙලාවේදී පෙන්නනවා මේ කාර් එකේ ඇතුලේ තියෙන එක වැඩ කෑලි, කාර් එකේ තියෙන ශක්තිමත් භාවය සහ කාර් එකේ තියෙන AI තාක්ෂණය ගැන කෙටියෙන් පෙන්නනවා. ඉතින් මේ වෙලාවේදී මෙයා එයාගේ මහත්තයාට කෝල් කරනවා. ඉතින් එයා ඉන්නේ එයාපෝට් එකේ ළඟ තියෙන හෝටල් එකක. ඉතින් මෙයාගේ මහත්තයාට මේ දෙන්නගේ ගමනට එන්න බැරි වෙලා තියෙනවා මෙයාට තියෙන වැඩ නිසා. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ පොඩි දරුවා දඟලන්න පටන් ගන්නවා. ඉතින් දන්නවනේ පොඩි අයගේ වැඩ. ඉතින් මේ අම්මා කරන්නේ දරුවව දඟලන එක නවත්තන්න කියලා හිතාගෙන දරුවට ෆෝන් එක දෙන එක. ඊට පස්සේ මෙයා වාහනය නවත්වන පොඩි මාකට් එකක් ළඟ. මොකද ගමන් මාන්සිය නිසා. ඉතින් මේ මාකට් එක ඇතුලේ තියෙන බාත්රූම් එකට ගිහින් සැන්ඩ්‍රා මේ බබාගේ ඩයිපර්ස් මාරු කරනවා. ඒ වෙලාවේ මෙතනට එනවා ටිකක් අමුතු විදිහේ ඉන්න ගෑනු ළමයි ටිකක්. ඉතින් මේ වැඩේ ඉවරුණාට පස්සේ පොඩි දරුවට බඩු ටිකක් ගන්නවා. මේ වෙලාවේදී අපිට පෙන්නනවා අර කාර් එක කවුරුහරි මිනිස්සෙක් වාහනේ දොර අරින්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ වෙලාවේදී සැන්ඩ්‍රා ෆෝන් එක අරගෙන කාර් එක ලොක් කරනවා. එතකොට අර මිනිස්සයා ටිකක් බය වෙලා පස්සට යනවා. හැබැයි සින්ඩ්‍රා ඒ දෙයට අවධානය දුන්න නිසා පොඩි බබා පේන්නේ නැහැ. ඉතින් සින්ඩ්‍රා කලබල වෙලා පොඩි දරුවව හොයන්න පටන් ගන්නවා. ඉතින් සින්ඩ්‍රා දකිනවා තමගේ දරුවා අර අමුතු විදිහේ ගෑනු ළමයිගේ කාර් එකේ ඇතුලේ ඉන්නවා කියලා. සින්ඩ්‍රා කරන්නේ ඒ කට්ටියට බැනලා දරුවව අරගෙන වාහනයට නගින එක. ඉතින් මේ වෙලාවේදී අර වාහනේ ළඟට ඇවිත් වාහනේ දොර අරින්න උත්සාහ කර මිනිස්සයා වාහනේ පැත්තට එන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී සින්ඩ්‍රා කරන්නේ කාර් එකේ තියෙන සිස්ටම් වලින් කාර් එකේ දොරවල් ලොක් කරන එක. එතකොට වාහනේ දොර කාටවත් මාරින්න බෑ. ඉතින් ආයෙමත් ගමනට පිටත් වෙනවා නැන්දම්මාගේ ගෙදරට යන්න. ටික වෙලාවකින් සින්ඩ්‍රාගේ හොඳම යාළුවට කෝල් කරනවා. එයාත් ඉන්නේ එයාපෝට් එකේ ළඟ තියෙන හෝටල් එකක. ඉතින් සින්ඩ්‍රාට පොඩි සැකයක් එනවා. මේ වෙලාවේ සින්ඩ්‍රාගේ යාළුවා කියනවා මම ඉන්නේ ඔයාගේ මහත්තයා ළඟ කියලා. සින්ඩ්‍රාට තේරෙනවා එයාගේ මහත්තයා එයාව රවට්ටනවා කියලා. වෙනත් ගෑනු කෙනෙක් එක්ක. ඒ ගෑනු කෙනා එයාගේ හොඳම යාළුවා කියලා. මේක ඇහුවට පස්සේ සින්ඩ්‍රා අවුල් යනවා. ඉතින් සින්ඩ්‍රා නැන්දම්මාගේ ගෙදරට ආවට පස්සේ සින්ඩ්‍රාට බහින්න හිතෙන්නේ නැහැ. මොකද එයාට ඉත හදාගෙන ගෙදරට යන්න බැරි නිසා. ඉතින් සින්ඩ්‍රා කරන්නේ එයාගේ මහත්තයා නැවතිලා ඉන්න හෝටලයට පිටත් වෙන එක. එතනට ළඟා වෙන්න කිලෝමීටර් 320ක් යනවා. මේ වෙලාවේ ලිලි එහෙමත් නැත්නම් කාර් එකේ ඉන්න AI තාක්ෂණය කියනවා ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා හයිවේ එකේ. ඔයාට ඕන තැනට යන්න ගොඩක් වෙලා යයි කියලා. ඒ නිසා AI තාක්ෂණයෙන් කියනවා ඔයාට යන්න ඕන තැනට යන්න අතුරු පාරක් තියෙනවා කියලා. ඒ ට්‍රැෆික් එක මග හැරලා යන්න. ඉතින් මේ වෙච්ච දේවල් නිසා සින්ඩ්‍රා තීරණය කරනවා ඒ පාරෙන් ගමන් කරන්න. ඊට පස්සේ සින්ඩ්‍රා සහ එයාගේ දරුවා සමග කාත් කවුරුවත් නැති පාරෙන් යන්න පටන් ගන්නවා. මේ පාරෙන් ටිකක් දුර ගියාට පස්සේ හොඳටම රෑ වෙනවා. මිහිදුමත් අධිකයි. වටපිට කවුරුත්ම නැහැ. ගෙවල් පේන්නත් නැහැ. හැබැයි එක තැනක විදුලිය උත්පාදනය කරන තැනක් තියෙනවා. ඒ ඇරෙන්න කිසිම දෙයක් නැහැ. ඉතින් සින්ඩ්‍රා මෙහෙම යනකොට වාහනේට මුවෙක් ඇප්පෙනවා. ඊට පස්සේ සින්ඩ්‍රා බෑහලා බලනවා මොකද්ද වුනේ කියලා. මුවාව ඇප්පිලා කාර් එකට යට වෙලා. ඉතින් කාර් එක තාමත් තියෙන්නේ නිව්ටල් එකේ.
ඒ වගේම බබා එන්නේ කාර් එකේ ඇතුලේ. අම්මගේ ෆෝන් එකෙන් සෙල්ලම් කර කර. මේ වෙලාවේදී පොඩි බබා කරන්නේ කාර් එකේ තියෙන ඇප් එක ඕපන් කරලා වැරදීමකින් වොලට් මෝඩ් එක ඇක්ටිවේට් කරනවා. එළියේ ඉන්න කාටවත් දැන් ඇතුළට එන්න බෑ. මොකද වොලට් මෝඩ් එක ඇක්ටිවේට් කරපු නිසා. ඒක නිසා පොඩි දරුවා කාර් එක ඇතුලේ ඉර වෙනවා. අම්මට එළියේ ඉන්න වෙනවා. දැන් කාර් එක ලොක් වෙලා තියෙන්නේ. සින්ඩ්‍රා උත්සාහ කරනවා කාර් එකේ දොර අරින්න. හැබැයි කොච්චර උත්සාහ කරත් වැඩේ නම් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් සින්ඩ්‍රා උත්සාහ කරනවා දරුවට කියන්න ලොක් එක අරින්න කියලා. හැබැයි දරුවට තේරෙන්නේ නැහැ. මොකද දරුවට වයස අවුරුදු 2ක් නිසා. ඊට පස්සේ සින්ඩ්‍රාට තරහා යනවා. දරුවට කියනවා ඉක්මනින් ලොක් එක අරින්න කියලා. සින්ඩ්‍රා කෑ ගහනවා. ඉතින් දරුවා බය වෙච්ච පාරට ෆෝන් එක බිමට වැටෙනවා. මේ කාර් එක ඇත්තටම ශක්තිමත් කාර් එකක්. මොකද සින්ඩ්‍රා උත්සාහ කරනවා ලොකු ගලක් අරගෙන වීදුරුව බිඳින්න. හැබැයි වීදුරුවට සීරීමක්වත් වෙන්නේ නැහැ. ඉතින් වෙනත් කරන්න දෙයක් නැති නිසා සින්ඩ්‍රා කරන්නේ ළමයා කාර් එකේ ඉන්නකොට සින්ඩ්‍රා යනවා පයින්ම අර විදුලිය උත්පාදනය කරන තැනට උදව්වක් ඉල්ල ගන්නවා කියලා හිතාගෙන. හැබැයි ඒ වෙලාවේ එතන කවුරුත්ම නැහැ. ගොඩක් රෑ වෙලා නිසා. ඉතින් සින්ඩ්‍රා බලනවා ටිකක් ඇතුළට ගිහින් මොනවාරි තියෙනවද කියලා බලන්න. සින්ඩ්‍රාට හම්බ වෙනවා ටෝච් එකක් වගේම ස්පැනර් එකකුත්. ඉතින් සින්ඩ්‍රා හිතනවා මේකෙන්වත් වීදුරට ගහලා වීදුරුව බිඳින්න. ඊට පස්සේ සින්ඩ්‍රා මෙතනින් පිටත් වෙනවා. වාහනේ ළඟට එනකොට සින්ඩ්‍රා දකිනවා කැලෑ බල්ලෙක්ව මිනිසුන්ව අපලා කන. ඉතින් මේ වෙලාවේදී ඒ කැලෑ බල්ලා සින්ඩ්‍රාට ඇටැක් කරන්න එනවා. සින්ඩ්‍රා කරන්නේ ඉක්මනට වාහනේ උඩට නගින එක ඌගෙන් බේරෙන්න කියලා හිතාගෙන. ටික වෙලාවකට පස්සේ ඒ කැලෑ බල්ලා යනවා. ඉතින් සින්ඩ්‍රා කරන්නේ ස්පැනර් එක අරගෙන කාර් එකේ වින්ඩ් ස්ක්‍රීන් එක බිඳින්න. හැබැයි කිසිම දෙයක් වෙන්නේ නැහැ. කාර් එක ඉතාමත් ශක්තිමත්. ඉතින් සින්ඩ්‍රාට මාසි නිසා සින්ඩ්‍රා බලනවා එයාගේ ළමයාව. ළමයා හොඳටම නිදි. සින්ඩ්‍රාත් කරන්නේ වාහනේ උඩ නිදාගන්න එක. ඉතින් දැන් උදේ වෙලා සින්ඩ්‍රා ඇහැරෙනවා. සින්ඩ්‍රා බලනවා කවුරු හරිම පාරෙන් ගමන් කරයි කියලා. හැබැයි කිසිම කෙනෙක් ගමන් කරන්නේ නැහැ. මොකද මේක පාළුවට ගිහින් තිබුණු පාරක් නිසා. වෙන කරන්න දෙයක් නැති නිසා ළමයාව කාර් එකේ තියලා සින්ඩ්‍රා යනවා ඉස්සරහට. මොනවාරි හොයා ගන්නවා වගේම උදව්වක් ඉල්ලන්න කවුරු හරි ඉන්නවද කියලා බලන්න. ටිකක් වෙලා ඇවිදිනකොට සින්ඩ්‍රාට බඩගින්න වගේම අධික රස්නය නිසා සින්ඩ්‍රාට ගොඩක් තෙහෙට්ටුයි. ඒ වගේම වාහනේ ගොඩක් රත් වෙලා නිසා දරුවටත් රස්නෙයි. ටිකක් වෙලා යනකොට සින්ඩ්‍රා දකිනවා ගලාගෙන යන වතුර පාරක්. සින්ඩ්‍රා කරන්නේ ඉක්මනෙන් ගිහින් මූණකට හොදගෙන වතුර බොන එක. මේ වෙලාවේදී සින්ඩ්‍රා සෑහෙන දුරක් ඇවිදගෙන ඇවිල්ලා. එයා දකිනවා පාළුවට ගිහින් තියෙන එයාපෝට් එකක්. ඒ එයාපෝට් එකේ පරණ ප්ලේන් එකකුත් තියෙනවා. මේ වෙලාවේදී කාර් එක පෙන්නනවා අධික රස්නය නිසා කාර් එකේ AI තාක්ෂණය විසින් කාර් එකේ ඔටෝමැටික් ෆෑන් එක ක්‍රියාත්මක වෙනවා. සින්ඩ්‍රා දැන් ඉන්නේ පරණ එයාපෝට් එකේ. මෙයාකින් අර ෆ්ලේන් එකට නගිනවා මොනවාරි තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ ෆ්ලේන් එකේ තිබිලා අම්බ වෙනවා ලයිටර් එකකුයි ඇල්කොහොල් තියෙන පුංචි බෝතල් දෙකකුයි. ඒ වගේම ලොකු ටයර් එකක් සහ ලොකු වතුර බෝතලයක්. සින්ඩ්‍රා කරන්නේ අර ටයර් දෙක ෆ්ලේන් එකෙන් පල්ලයට දාලා අර ඇල්කොහොල් ටික ටයර් එකට අලලා ටයර් දෙක පුච්චන එක. ඒකෙන් ලොකු දුමක් එනවා. කවුරුහරිම මේක දැක්කොත් මෙතනට එයි කියලා. ඊට පස්සේ සින්ඩ්‍රා කරන්නේ අර ලොකු වතුර බෝතලය අරගෙන පිටත් වෙන එක. ඊට පස්සේ කලින් මෙයා වතුර බීපු තැනින් අර බෝතලයට වතුර පුරවගෙන ආයෙමත් කාර් එක පැත්තට ගමන් කරනවා. වතුර බෝතලයත් අරගෙන ටිකක් වෙලා ගියාට පස්සේ සින්ඩ්‍රාට පුළුවන් වෙනවා කාර් එක ගාවට ළඟා වෙන්න. ඊට පස්සේ සින්ඩ්‍රා දකිනවා තමාගේ පොඩි දරුවා අධික රස්නය නිසා මූණ රතු වෙලා වගේම මූණ පිලිසිලා වගේ. සින්ඩ්‍රා කරන්නේ අර පුරවගෙන ආපු වතුර බෝතලය කාර් එකේ උඩ අලන එක. හැබැයි දරුවට ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් මේ අධික රස්නය නිසා වගේම මේ වෙන දේ නිසා සින්ඩ්‍රා හිතනවා දරුවා තවදුරටත් කාර් එක ඇතුලේ හිටියොත් දරුවට හානියක් වෙයි කියලා. ඒක නිසා සින්ඩ්‍රා තවදුරටත් තමාගේ ශක්තිය යොදලා අරගෙන ආපු ස්පැනර් එකෙන් කාර් එකේ හැම තැනටම පහර දෙනවා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ළමයා නිශ්ශබ්දව ඉන්න නිසා සින්ඩ්‍රා බය වෙනවා. හැබැයි ළමයාගේ අත හෙලවෙනවා. ඉතින් කරදරයක් පිට තවත් කරදරයක් එනවා. ඒ මොකද්ද කියනවා නම් අර කැලෑ බල්ලා ඇවිත් සින්ඩ්‍රාට ඇටැක් කරනවා. සින්ඩ්‍රා කරන්නේ වාහනේ යටට යන එක. ඊට පස්සේ අර කැලෑ බල්ලා කරන්නේ අර යට වෙච්ච මුවාව අදින එක. ඒක නිසා මුවාට නැවතිලා තිබුණු වාහනේ පස්සට යන්න පටන් ගන්නවා. මොකද ඕගොල්ලන්ට මතක ඇති සින්ඩ්‍රා කාර් එකෙන් බයනකොට කාර් එක තිබුණේ නිව්ට්‍රල් එකේ කියලා. සින්ඩ්‍රා උත්සාහ කරන වාහනේ පස්සට යන එක නවත්තන්න. හැබැයි එතරම් ශක්තියක් නැහැ. වාසනාවට වගේ පාරේ තිබුණු ගලක කාර් එක හිර වෙනවා. ඒක නිසා වාහනේ නවතිනවා.
මේ වෙලාවේදී සින්ඩ්‍රා කල්පනා කරනවා බබාව ඉලට ගන්න පුළුවන් විදියක්. ඊට පස්සේ සින්ඩ්‍රට පොඩි අදහසක් එනවා. හැබැයි මේක ගොඩක් අවදානමක් සහ මේක සාර්ථක වේද කියලා දන්නේ නැහැ. හැබැයි දරුවා තවදුරටත් වාහනේ ඇතුලේ හිටියොත් ළමයාට හානියක් වෙන්න පුළුවන් නිසා ඉතින් වෙන දෙයක් කරන්න නැති නිසා සින්ඩ්‍රා තීරණය කරනවා ඒ දේ කරන්න. ඊට පස්සේ සින්ඩ්‍රා කරන්නේ අර ඉර වෙච්ච ගල අයින් කරන එක. සින්ඩ්‍රා කරන්නේ වාහනය කන්දෙන් පල්ලයට තල්ලු කරන එක. ඉතින් මේ කාර් එක සුපිරි කාර් එකක්නේ. කාර් එක බිමට වැටෙද්දි කාර් එකේ තියෙන සමබරතාවය නැති වෙන නිසා AI තාක්ෂණ විසින් කාර් එක වැටෙනකොට කාර් එක ඔටෝම හරි පැත්තට හැරවෙනවා. කාර් එක අදලා තියෙන්නේ ඒ විදියට. ඉතින් කාර් එක හරියටම බිමට වැටිලා කාර් එකේ තියෙන ලොක් අන්ලොක් වෙනවා. කාර් එකේ ඇතුලේ ඉන්න අයට එළියට එන්න. ඒ දේ එහෙම කරන්නේ AI තාක්ෂණ විසින්. ඊට පස්සේ සින්ඩ්‍රා කරන්නේ අමාරුවෙන් කාන්තෙන් බැහැලා ළමයාට මොකද වුනේ කියලා බලන්න. කාර් එක ලස්සනට බිමට වැටිලා වගේම කාර් එකේ දොරවල් මේ වෙලාවේදී ඇරෙනවා. ඊට පස්සේ සින්ඩ්‍රා කරන්නේ දරුවගේ ඇඳුම් ටික අයින් කරලා දරුවගේ රස්නය යනකන් එළියට වෙලා ඉන්නවා. ළමයට හොදින් උස්ම ගන්න. ඊට පස්සේ කාර් එකේ ඩිවයිස් රීස්ටාර්ට් වෙලා තිබ්බ විදියටම සිස්ටම් එක ඇදෙනවා. ඊට පස්සේ නැවත වතාවක් කාර් එක ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙනවා. හැබැයි කාර් එක තියෙන්නේ ලොකු පල්ලමකනේ. හැබැයි මේ කන්ද මේ කාර් එකට නිකන් වගේ මේ කන්ද නගින්න පටන් ගන්නවා. මේ වෙලාවේ සින්ඩ්‍රාට කාර් එක කන්දෙන් උඩට ගන්න පුළුවන් වෙනවා. ඉතින් සින්ඩ්‍රා ඉක්මනින් හොස්පිටල් එකට ගිහින් දරුවාට සහ එයාට ප්‍රතිකාර ලබා ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ළමයාට සීය එනවා. ඉතින් යාළුවනේ අද කතාවත් මේම අවසන් වෙනවා. මේ වගේ කතාවකින් නැවත හමු වෙමු. ජය වේවා.